හැලෝ කොහොමද ඔයගලන්ට මම හිතන ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. අපි මේ යන්නේ සිරිපා කරුණා කරන්න. එතකොට අපි මේ බස් එකට නගින්නේ හම්බන්තොටින්. එතකොට අපි කුරුවිටට තමයි යන්නේ. කුරුවිටට ගිහිල්ලා කුරුවිටින් තමයි අපි සිරිපා කරුණා කරන්න යන්නේ. අපි මේ බස් එකේ ඇවිල්ලා කුරුවිට ටවුන් එකට වෙලා ඉන්නවා. එරත්නට යන බස් එක එනකන්. ඒක එන්නේ 6ට උදේ 6ට. හය වෙද්දී එරත්නේ බස් එක ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ අපි ඒක නැගලා ගියා සිරිපා කරුණා කරන්න. මේ අපි එරත්න බස් එකේ යද්දී අඩවි කන්ද පාරෙන් තමයි සිරිපා කරුණා කරන්න ආරම්භ කරන්නේ. මේ බස් එකේ යද්දී අපි ගත්ත වීඩියෝ ටිකක් උදේ 7:00ට විතර කිට්ටු වෙලා ඇති වෙලාව. මේ අපි ගමන ආරම්භ කරන්න ගන්න පළවෙනි තැන. මෙතන ඉඳන් තමයි අපි සිරිපාදේ කරුණා කරන්න පටන් ගන්නෙ. මම සිරිපාද යන තුන්වෙනි අවස්ථාවේ පළවෙනි පාර ගියේ රත්නපුරින්. එතකොට දෙවෙනි පාර ගියේ හැටන් වලින්. තුන්වෙනි පාර තමයි මේ රත්න අඩවි කන්ද පාරෙන් නැගෙන්නේ. ඇත්තටම ලස්සනයි. රත්නපුර පාර ඒ වගේම මේකත් හරිම ලස්සන පාරක්. ඇත්තටම ගොඩක් සතුටුයි. මේක පොඩි නැන්දගේ වුවමනාවකට පොඩි නැන්දා විසින් සංවිධානය කරන ලද සිරිපා වන්දනාවක්. දැන් ඉතින් කවුරුත් එක්ක පොඩි කතාවකුත් දාගෙන හිමිට ඉස්සරහට යන ගමන් තමයි මේ ඉන්නේ. මේ පාරෙන් යද්දි මුලින්ම හම්බ වෙන්නේ අපිට නිකන් අර ගල් ගොඩවල්, එතකොට නිකන් වැලි බොරළු ඒ වගේ පාරක් තමයි මුලින්ම අපිට හම්බ වෙන්නේ. චූටි පොඩි පොඩි දී ඇලි පොඩි පොඩි වතුර පාරවල් චූටි ඒවා. ඉතින් ලස්සනට තියෙනවා. අනිවාර්යයෙන් පිටර මේ හැම තැනම බෝඩ් ගහලා තියෙනවා අපේ ශබ්දය නවත්තන්න. එතකොට ස්වභාව දහමට අපිට සවන් දෙන්න පුළුවන් කියලා. ඉතින් මේක ටිකක් දුර ගමනක්නේ. ඉතින් එතකොට අපි කාටත් කවුරුත් උදව් කරගෙන තමයි මේ ගමන ගියේ. මෙතන ලස්සනයි කියලා මේ ෆොටෝ ගන්න අපි නවතුණා. පොඩි වීඩියෝස් ගත්තා, ෆොටෝස් ගත්තා. ඇත්තටම මෙතන හරිම ලස්සනයි. Balangin Scooby. Gabby. මේ තමයි අපිට මුලින්ම හම්බ වෙන, ඒ කියන්නේ පළවෙනියටම හම්බ වෙන අම්බලම. ජම්බෝල ගහයට අම්බලම කියලා තමයි මෙතනට කියන්නේ.
මේ අපිට හම්බ වෙන දෙවනි අම්බලම. මෙතනට කියන්නේ ඩයිමංගල අම්බලම කියලා. ඔතන ෆස්ට් එයිඩ් බොක්ස් එකක් තිබුණා. ඇත්තට මේකේ බෙහෙත් තිබ්බා. ඇත්තටම මේ බොහොම ස්තුතියි, බොහොම පිං ඒ බෙහෙත් දීපු අයට. ඒකේ පැනඩෝල් තිබුණා, ගෑස්ට්‍රයිටිස් පෙති තිබුණා. එතකොට ඒව ගන්න ඕනි මාත්‍රාවන් සඳහන් කරලා තිබ්බා. බාම් තිබ්බා. ඇත්තටම ගොඩාක් ස්තුතියි. මේ තුන්වෙනි අම්බලම වර්ණගල අම්බලම. අපි ඔතනට උදේ 10ට විතර ඊට පස්සේ අපි කවුරුත් කාලා ඊට පස්සේ ආයේ නැවතත් අපේ ගමන අපි ආරම්භ කරා. මේ අපි කවුරුත් සීත ගඟුල ගාව තියෙන අම්බලම ගාවට යන ගමන්. එතකොට අපි එතන නැවතිලා සීත ගඟුලෙන් නාලා දවල්ට කාලා තමයි අපව අපි අපේ ගමන පටන් ගත්තේ. මෙතන අම්බලම තමයි අපි රැයට නිදාගත්තේ. ඊට පස්සේ උදේ නැගිටලා අපි ආපහු අපේ ගමන පටන් ගත්තා. දැන් අපිට ඉස්සරහට හම්බ වෙන්නේ ඉඳිකටු පාන. ඊට පස්සේ එතන අම්බලම ගාව අපි නැවතුණා අපේ කට්ටිය එනකම්. නංගි තාත්තයි දෙන්නම කෝඩු. ඉතින් අපි බුදුන් වැඳලා ඊට පස්සේ අපි ආපහු අපේ ගමන ආරම්භ කරා. ලස්සන තැන් ගොඩාක් පහු කරගෙන ආවා. හැබැයි මට නම් මෙතන තමයි ලස්සනම තැන. උතනින් ඔහොම බැලුවම මුළු පහළම පේනවා. හැබැයි දෙර උදේ මීදුම හින්දා අපිට පේන්නේ නැහැ. හැබැයි ඔය වීඩියෝ එකට නොපෙනුනාට යම්තාක් දුරට අපි බලද්දි අපිට පේනවා මුළු පහළම වටේම කැලෑව තියෙන්නේ. හරිම ලස්සනයි. මෙතනින් පහළ පෙවලන මරුනේ. අනේ අම්මේ තාත්තේ. අනේ අම්මේ. යන්න එපා. මෙතන නම් මම ඇත්තටම දන්නේ නැහැ. අනේ මේ වීඩියෝ එක බලන කවුරු හරිවත් මෙතන ගැන දන්නවනම් පොඩි විස්තරයක් මට කියන්න. මම මෙතන ගැන නම් ඇත්තටම දන්නේ නැහැ. මෙතන මේ ඉන්න සමනල්ලෝ නම් මම දැකලා තියෙන්නේ පොත්වල විතරයි. හැබැයි මෙතනදී ඇත්තටම දැක්කා හරිම ලස්සනයි ඒගොල්ලෝ.
අර එක එක විදිහ එක එක පාටයි. හරිම ලස්සනයි. මෙතන නම් මේ පහුවෙන්නේ කුරුවිට පාරයි රත්නපුර පාරයි එකට එකතු වෙන තැන තියෙන අම්බලම තමයි මේ පහුනේ. මෙතන තමයි කියන්නේ මකර තොරණ කියලා. මෙතන තියෙන පන්සලක්. මේකට කියන්නේ මකර තොරණ කියලා. දැන් අර අපි ආපු ගල් මඩ වැලි ඒ පාරවල් ඔක්කොගෙම පස්සේ මෙතන ඉඳන් තමයි අපිට පඩි හම්බ වෙන්නේ. මෙතන තමයි අපි ඊට පස්සේ අපේ රෙදි එතකොට බෑග් එක මේ ඔක්කොම තියලා අපි ගියා සිරිපා කරුණා කරන්න ගියේ. මොකද හේතුව අපි හැටන් වලින් බහින හින්දා අපිට ආපහු එන්න වෙන හින්දා අපි ඒ ටික තියලා තමයි අපි අපේ ගමන ආපහු පටන් ගත්තේ. ඉතින් ඔන්න විදිහට තමයි අපේ සිරිපා ගමන සිරිපා වන්දනාව අවසන් කරේ. ඊට පස්සේ අපි හැටන් වලින් බදුළු කෝච්චිය නැගලා හම්බන්තොට ආවා.